නොවැටෙන පිණිස කිසිම නෙළූ පිළිමයක්වත් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සමාන කිසිම රූපයක්වත් මිහි පිට සිටින සතෙකුට හෝ ආස්කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක්වත් පොළවේ බඩගා යන උර්ගයෙකුට හෝ ජලයේ හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක්වත් නොසෑදිය යුතුය. ඔබ අහස දෙස හිස ඔසවා එහි ඇති ඉරහඳ තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිදානන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහාය. ද්විතීය නීති සංග්‍රහය 4 වන පරිච්ඡේදය 16 සිට 19 වගන්ති ශුද්ධ වූ බයිබලයේ මෙවුම් කරුවාණන් වහන්සේ විසින් මෙම ආඥාව සිය තෝරාගත් ජනතාවට නියෝග කළේ දැනට වසර 3500කට පෙරදීය. ආදම් සහ ඒ වගේ කාලයේ ලුසිෆර් ඇතුළු ස්වර්ග දූතයන් තුනෙන් එක් කොටසක් විසින් මනුෂ්‍ය සංහතිය රවටනු ලැබ පාපේ විනාශය කරා රැගෙන ගිය తত্ত্বය නොකඩවා අවුරුදු 2000කට පමණ පැවතෙමින් තිබින. තම යහපත් සැලසුම් සියල්ල අවුල් කොට මනුෂ්‍යයාගේ සදාතන ජීවිත ගිනිවිලකට එල්ල වී ඇති తত্ত্বය වෙනස් කර නැවත ගොඩ ගන්නට මැවුම් කරුවානෝ ක්‍රියාත්මක වූයේ දැනට වසර 4000කට පෙරදී ආබ්‍රහම්ට කැඳවීමක් දෙමිනි. ඉහත සඳහන් ආඥාව සිය පොරොන්දු දේශයේ ජනතාවට හඳුන්වා දෙනු ලැබුවේ ආබ්‍රහම්ගෙන් වසර 500කට පසුවය. තෝරාගත් ජනතාවට අවසර ඇත්තේ සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කිරීමටය. 2026 පෙබරවාරි 18 මගේ දිනපොතෙනි ගොඩ්ස්පෙල් කිතු සුබස 95220